මල් කැටයක්ද කොහෙද? ඔසෝගෙන යටත් වෙනවා. විදියන්නපා. ඉදිරියට ගමන් කරනවා සිරකරුවා. මොනවා? නෑ අයියෝ යාර වැරදිලා මං හිරකාරෙන් නෙමෙයි ආවට වැරදිලා මොනවද කියන්නේ මෙයා? ඔයා දන්නවද මෙයා මං පොඩි කාලේ ඉඳලා රොබෝටික් කුතුමන්නන් එක්ක එකට හිටියේ. එයා අපේ නෑදෑයෝ. එයා එක තමයි කෑවේ බිබේ සෙල්ලම් කළේ ඉස්කෝලේ ගියේ බොරුනම් එයාගෙන් අහලා බලන්නකෝ. ඔයාට මොකද වෙලා තියෙන්නේ ඩගී? තව ඩිංගෙන් අපේ රහස් පණිවිඩ තියෙන තැනත් අහු වෙනවා. මොන පිස්සුද මගේ අතින් ඔයා කියපු දේ වැරද්දක් උන්නේ නැහැ. අයියෝ කෝ දැන් චක්මාමගේ පණිවිඩය මෙහාට දෙන්න. මේකයි මේ මට පණිවිඩය ගන්න බැරි වුණා. හාපෝ සම්පූර්ණයෙන්ම ඔය වැඩේ කාලානේ. මං කලිනුත් කිව්වනේ මට කිසි දෙයක් වැරදුන්නේ නැහැ කියලා. මට නිකන් අබුත චෝදනා නගන්න එපා. අනිත් එක දැනගන්නවා මට දැන් ඔයාගේ උදව් ඕන වෙන්නේත් නැහැ. ඒ කියන්නේ දැන් ඔය හිතාගෙන ඉන්නේ ඔය මටත් වඩා ලොකු දක්ෂයෙක් කියලා නේද? එහෙමනම් ඉතින් තනියම ආපු විදියට ගෙදර යනවා. මාව දාලා යන්න කියලා මම දන්නවා. අනේ මේ නිකන් ඉන්නව බොරු නැතුව. ඔයා ඉතින් මගේ හොඳ මේ යාළුවනේ. අන්න හොඳයි ටෙලි. ඊළඟ සැරේ ගහනකොට මෙන්න මේ වගේ හයියෙන් ගහන්න. හරි මට තීරුණා. ඔයගොල්ලෝ උදේම පුණුවීම් කරනවා. කොහොමද ඩගී? මේ මම දැක්ක ගල එතන තියෙනවා. මේ බණි මට ඔයක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? අපෝ ඕන දෙයක් අහන්න. හොඳයි. මේකයි මොකද්ද දන්නවද බණි මට ඔයගෙන් දැනගන්න ඕනේ. මට කරාටි ගහ ගන්න උගන්නන්න පුළුවන් නේද? ඔයාට මගෙන් කරාටි ගහ ගන්න හැටි ඉගෙන ගන්න ඕන? ඔව් ඔයාට වැඩි දේවල් උගන්නන්න ඕන වෙන්නේ නැහැ. මම දැන්ටම සෑහෙන දේවල් දන්නවා අම්මා. ඒක නම් පේනවා. ගුටි කාලේ දුවන හැටි තමයි ඔයා දැන් ඉගෙනගෙන තියෙන්නේ. මොනවද ඩගී බොරුවට උඩ පනින්නේ? එක සැරයක් ගත්තොත් පම්බයට වදින්න ගහන්නකෝ. කොහොමද මීට කලින් මං වගේ දක්ෂයෙක් දැකලා නැහැ නේද? ඔව් උඩ පනින්න නම් දක්ෂයි. එහෙමද? එනම් ඔන්න බලන්න. ඔන්න යා! ඩගී මොකද කරපු වැඩේ? කවුද මේක මගේ කාමරේට වීසි කරේ? මම මෙහෙ. ඔකට මම තමයි ගැහුවේ. කොහොමද මගේ කික් එක? එහෙමද? එහෙමනම් ඔහෙම මෙන්න මේකව තියාගන්න හොඳට. පරිස්සම් කරලා තියාගන්න. ඔන්න. කරදරකාරෙක් කොහෙද යන්නේ? ඒ මොඩ ඉතේව දන්නේ දුවන්න විතරයි. මගේ දක්ෂකම් දැකලා පැහැදිලි ඉරිසියාවක් ඇති වෙලා යාට. ඔය පිස්සුවල නවත්තනවා. ඔයගොල්ලෝ ඔක්කොම ඉරිසියා මගේ දක්ෂකම් වලට. ඉන්නවලක පෙන්නන්න මං කොච්චර දක්ෂයෙක්ද කියලා මගේ කරාටි සංදර්ශනයක් දාලා. ඔන්න එනම් බලා ගන්න පුළුවන් මං කොච්චර දක්ෂද කියලා. මන් දන්නේ මොන කරදරයක්ද කියලා. මටම අර මොඩ ඉත්තේ මගේ ඉස්සරහට හම්බුණා වැඩ කැලි දෙකක් දාලා තානවා මිනිහගෙන් සුප් එක. මේ වේතර කෙනෙකුත් ඉන්නේ හෝටලයක් මේ ළඟ පාතම ඇති. බය කරන්නේ නැතුව කියන්න ඔයගොල්ලෝ කවුරුද මාත්‍රුනි? අපි තමයි මේ කලාවේ ඉන්න වැඩකාරයෝ. ඔව් අපිට ඉහලින් මේ පැත්තේ වෙන කවුරුත් යන්නේ නැහැ. මගේ ළඟට આવොත් මම ඔයගොල්ලන්ට හොඳටම ගහනවා. මොකද ඉලාවෙන් නෙමෙයි බලන වැඩ. පොඩක් ඉන්නකෝ. අපිට සමාවෙන්න ඔතුමානනි අපිට ඔබතුමාව අඳුරගන්න බැරි වුණානේ. අනේ ඇත්තමයි ඔබතුමා කෙට්ටු වෙලානේ. හොඳ වෙලාවට වැඩිය කෙට්ටු වෙලා නෑ. දෙවියන් වහන්සේ ඔබතුමා අපිත් එක්ක අපේ රාජධානියට එනවද? දේවයන් වහන්සේ ඒ කියන්නේ මං ඔයගොල්ලන්ගේ රජුරෝ කියලාද? ඩගී ඔයා කොහෙද ඉන්නේ? ඩගී සොනි ඔයා කොහෙද? කොහෙද ඉන්නේ ඔයා? අපෝ මේක තනියට ඩගීගේ මේස්
සේවය කිරීමට බැදී සිටිනවා ස්වාමීනි. අවශ්‍ය දේ කියන්න උතුමාණනි. ඕගොල්ලෝ කියන්නේ මං කියන ඕනම දෙයක් මට කරලා දෙන්න හැමෝම ලෑස්ති කියන එක නේද? තේරෙන්නේ. අර කොල්ල මෙතන හිටියා මට බලා ගන්න තිබුණා ඒගොල්ලෝ ඉරිසාවේ පැලෙන හැටි. මගේ කකුලෙන් මිනවා. ඒක මට ලොකු ගෞරවයක්. හරි. දැන් ඔය ගිහිල්ලා මට කන්න පුළුවන් වෙන්න හොඳට රසට අතපු සලාදයක් ගේනවා. ඔබගේ වචනය මාගේ ජීවිතයයි. මට දැන් තිබහයි. මට බොන්න මොනාරි හොඳ තේ එකක් ගේනවා. හොඳමයි උතුමාණනි දැම්මම ගේන්නම්. වැඩිය බරක් වෙන්න එහෙම නෑ. දැන් තමයි මගේ වටිනාකම දන්න පිරිසක් මට හම්බ වුණේ. අර ඉන්නේ හැබැයිටම ඩගියෝ මොකක්ද මේ වෙලා තියෙන්නේ? සරු ඇතුව කතා කරන්න මන් දැන් රජ කෙනෙක්. රජ්ජුරුවන්ගේ ඔටුන්න වෙන්න ඇති ඔය ඔළුවේ තියෙන්නේ. සරයක් කිව්වා නේද? ඉස්සරහට එලා මට දැන් නමස්කාර කරනවා. නමස්කාර ඩගියට නමස්කාර කරනවා. රජවරුන්ට පාස කිරීමේ තනුව තන්නාරා. ෂා බලන්නකො මේ රජ්ජුරුවන්ගේ ඔටුන්න පරණ සාඩින් ටින් එකක් හරිම ෂෝක් ඈ. සෙබළුනි මෙන්න මේ කරදරකාර නැදිච්ච ඉත්තේ වලලා සිරකූරුවට දානවා. ඔයගොල්ලන්ට විහිළුවක් තේරෙන්නේ නැද්ද? අයියෝ කරන්න අපි කවුද හිතාගෙන ඉන්නේ. එහෙමද එහෙමනම් පොඩ්ඩක් බලන්න ඕමින්න. ඩගි ඔයා මොකද්ද මෙතනට වෙලා කරන්නේ? මේ අපේ පිස්සු ඩගිය නෙමෙයි දැන් මෙයා රජ කෙනෙක්. අපි මෙයාට නමස්කාර කරන්න ඕන. අපි මෙයාගේ යටත් වැසියෝ. ඔය තේරුම් අරන් තියෙන්නේ නුඹලා හැමෝම දැන් ජීවත් වෙන්න ඕනේ මගේ යටත් වැසියෝ වශයෙන් තේරුණාද? ඔබතුමියට මගෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ කුමරිය. ඔබතුමිය තමයි මගේ අම්මා. අග්ගා පිසව. නිකම් මෝඩෙක් වගේ හැසිරෙන්න එපා ඩගි. ඔයාට කිසිම සුදුසුකමක් තියෙනවද කියන රජ කෙනෙක් වෙන්න? ඇත්තටම ඔයා රජ කර දාන්න තරම් මෝඩව ඉන්නවද? ඔගොල්ලෝ අකමැති නම් මාව රජ කෙනෙක් විදියට පිළිගන්න මට කනගාටුවෙන් උනස් සිද්ධ වෙනවා. ඔගොල්ලන් එක්ක සිර සම්බන්ධකම් නැති කරගන්න. මොකද්ද කිව්වේ? ඔයා අපෙන් අයින් වෙනවා කිව්වා? මේක හොඳට අහගන්න බණි. රජ කෙනෙක් කවදාවත් පිළිලු කරන්නේ නැහැ. මට ඕන උනේ රජ කෙනෙක් වෙන්න. නැකත් පත්‍රෙත් මට රාජ්‍යයෝගයක් තිබුණලු. දැන් මං රජෙක්. මොකද වෙලා තියෙන්නේ? කිසි දෙයක් කිව්වට වැඩක් නැහැ. මං හිතා දාන ඉවරයි. අම්මා. කොහෙද ඔය යන්නේ? ආයි කරදරේ වැටලා අපි හොයාගෙන හිමින්න එපා. අනේ මේ යට යන්න දෙන්න යට මේ පිස්සු හැදිලාද කොහෙද මන් දන්නේ මොනව කරන්න හදනවද කියලා. එහෙම කියන්න එපා සොනික්. ඩගීගේ හොඳ ගතිගුණ තියෙනවනේ. මොනවද තිබුණා මෙතන හිස්නේ. පොඩ්ඩක් ඉන්න. එයා පිරිසිදුවට ඉන්නවනේ. පිරිසිදුකම. නිකෝල් මට ඉක්මනටම තොරතුරු ලබා දෙන්න මේ හයින ගෝත්‍රිකයෝ ගැන. පරීක්ෂා කරනවා සැලේ. හයිනවරුන් පැවතෙන්නේ දඩයම් ගෝත්‍රයකින්. ඔවුන් චාරිත්‍රාක් හැටියට තමන්ගේ රජතුමාව ආහාරයට ගන්නවා. ඒ නිසා රජ කෙනෙකුගේ ආයු කාලය ඉතා කෙටි. දැන් මොකද කරන්නේ? අපේ ඩගී ඔගොල්ලෝ මට මේ පොඩි විහිළුවක් නේද කරන්නේ? පුංචි විහිළුවක් ඈ? ඔව් කියන්නකෝ. ඈ? අනේ නෑ උතුමාණනි අපි වෙන අය වගේ කෑමත් එක්ක විහිළු කරන්නේ නෑනේ. තාම ටිකක් රත් වෙලා මදි වගේ. ඉරමුදුන් වෙති ඒකත් හරියයි. මේ අහන්නකෝ මට රජ කෙනෙක් වෙන්න කිසිම සුදුසුකමක් නැහැ. අනික කිසිම උවමනාවකුත් නැහැ. මට රාජයෝගයක් තියෙනවා කියලා මං කිව්වේ බොරුවට. ඒ සැරේ මේ මොන මොඩ වැඩක්ද කරන්න හදන්නේ කියනවා. මේක මහා බාල ගම්රිච්චාද? අපි ටිකක් මිරිස් රාටයි කන්නේ. කෑමක් හරියට උගන හැටිවත් දන්නේ නැද්ද? මේ වගේ රාජකීය කෑමක් කතනට බාල ගම්මිරිස් දාන්න එපා කියලා පොඩි කාලේ අම්මලවත් කියලා දීලා නැද්ද? මේකට දාන්න ඕනේ සුදු ගම්මිරිස්. අපි ළඟ තිබ්බ සුදු ගම්බිරිස් ඉවරයි නුතුමාණනි. මට බොහොම කනගාටුයි මාව මේ විදියට උයන්න දෙන්න බෑ. හරිම දාඩියයි යන්නේ මම පොට්ටක් සිංහාසනෙට ගිහලා හාන්සිලා ඉන්නද? ඩල්සි අපි ඉක්මනට පහළට යන්. දුවන්න. ෂාන් ඉමුට බෑවා. ඕක මට සුළු දෙයක් නේ.
ආද යාන්තන් ඒ කරදරෙත් ඉවරයි හාපෝ ඔයා දැන් හරි දක්ෂයෙක්නේ ආමෝ පොන්ටි කහජේ මාව බාලගම්මිරිස්තල තම්බන්න සොනික් ඉන්න අපි යමු පොඩ්ඩක් කොහොම ඉන්න රජතුමාවත් තරන් එන්න හරි ඉතින් මං ආයෙසරයක් කියන්නම්කෝ එහෙනම් මම ඉගෙනගත්තු සියලු ශිල්ප කරාටි ශිල්ප හැමදේම පාවිච්චි කරලා තමයි සොනික් වේ බලු රෙලෙන් බේරගත්තේ ඔන්න බලන්න අයියෝ ඩකි ඔයාට ඔච්චරද පුළුවන් හරි මං ඒ පාරේ ඉතර උඩ ගියේ නෑ තමයි මේ පාර බලා ගන්න එහෙනම් ඔන්න බලන්න ඇඳේ හාන්සුන එකේ පොඩ්ඩක් නිදාගන්න අපරාධ මෙයාව බේරගෙන ආවි මං කියන දේ හොඳට අහගන්න සටන්කාරයෙක් වෙනවා කියලා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි හුඟක් මහන්සි වෙන්න වෙනවා අපි සාමාන්‍යයෙන් කැලෑවේ යනකොට සලකුණු හැටියට අතු කඩනවා මේ වගේ ගල් පාරේ තියෙනවා සොනික් මේකත් එතකොට සලකුණු නැද්ද අන්න හරි ඔය තියෙන්නේ ඔයත් දැන් වැඩේ තේරුම් අරගෙන තියෙන්නේ මම ප්‍රශ්නයක් අහන්නම් ඔයා මට කියන්න බලන්න අපි කැලේ යනකොට අපිට තව ප්‍රයෝජනවත් වෙන දේවල් මොනවද කියලා අපේ නැහැ මට දැනෙනවා මල්වල සුවඳ පළතුරු සුවඳ මීස් කඳකුත් තියෙනවා ඩගි ළඟ වැටි අපෝ මොකද මේ ඩගිට වෙලා තියෙන්නේ අනේ මට තාම පණ තියෙනවද දන්නේ කොනිත්තල බලන්න ඕනේ පණ නම් තියෙනවා ඒ නට මඩ වලින් නෑවිලානේ බේරගන්න මොකද ඩගි මේ කරන්නේ මම ඔයාට කිව්වේ හැංගිලා ඉන්න කියලා කාටවත් හොයාගන්න බැරි වෙන්නේ අවතාරය දැක්ක නැද්ද අවතාරයක් කොහෙද ඉන්නේ ඒ යගොල්ලෝ දැක්ක නැද්ද අර උඩ හිටියේ මම මගේ කරාටි ශිල්ප දාලා යා හා හී ගාලා අය කළා එලෝගන්න හැදුවේ අනේ ඔයාගේ ශිල්පේ මෙන්න මේ එන්ඩානේ යන්න හී හා ඒ පොඩ්ඩක් ඉන්න මාව දාලා එන්න එපා අවතාර කියන දේවල් මේ ලෝකේ නෑ නේද? එහෙම නේද? ටිකක් පොඩි වුණාට ඔයා කියන දේ නම් ඇත්ත. ඔයගොල්ලෝ හිතන්නේ මම මේ පිස්සුතට උනා කියලාද? ඔයගොල්ලෝ මොනවා කිව්වම මට හොඳටම විශ්වාසයි. මං දැක්කේ අවතාරයක් තමයි. මම මොකටද ඔයගොල්ලන්ට බොරු කියන්නේ? මං හැදුවේ එතකොට මෙයාලා මෙන්න මේව ගන්න. යා හා හී හා කපාටම අනේ වන්ද කිව්ව නහන ගුරු එහෙන් ගියත් එකයිලු මෙහෙන් ගියත් එකයිලු. ඔන්න ඊට පස්සේ මොකද උනේ දන්නවද? සොල්දාදුවා කියන දේ අහන්න නැතුව පැනපු ගම මන්ත්‍රකාරයාගේ රම්පා දැක්කම හොරකම් කෙරුවා. ඊට පස්සේ මොකද දන්නවද උනේ? කෙලින්ම එවලෙම බෙල්ල ගහලා ගියා. ඕන්නේ එදා ඉඳලා මහරයාට මේ කැලෑවල හිස නැති අස්වාරෝහකේ රත්තරන් පදක්කමකුත් දාගෙන හොල්මන් කරනවා. මමත් එක සැරයක් දැකලා තියෙනවා. බය වෙන්න එපා ඩගි මේක නිකන් කතාවක් විතරයි. ඔයා බය වුණා නේද? මං දන්නවා ඒක කතාවක් විතරයි කියලා. ඔයගොල්ලෝ හිතන ඇති මං ඇත්තට මේකට බය වුණා කියලා නේද? මං ඒ ඔක්කොම කළේ බොරුවට. කොහොමද මගේ රඟපෑම? මං යනවා නිදා ගන්න. ලා 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 අනේ මට තව කතාවක් කියලා දෙන්නකෝ සොනි. හොල්මන් කතා නම් එපා. මම බය නෑ. ඔන්න එකමත් එක රටක හිටිය මහා භයානක රාක්ෂසෙක්. දවසක් මේ රාක්ෂසයා ගමනක් යනකොට ඔන්න ඕක තමයි අන්තිමේදී රාක්ෂසයට සිද්ධ වුනේ. ඔයාගේ හොල්මන් කතාවට නම් හුඟක් බය හිතෙනවා. අර ඔළුව නැති රත්තරන් පදක්කමක් දාගත්තු ගුපල්ලේ කතාව තමයි ගොඩාක් හොඳ. ඕවා ගැන දැන් තව දුරටත් කතා කරලා වැඩක් නෑ. නිදාගන්න මටත් දැන් හොඳටම නිදිමත. හෙට උදේ නැගිටින්නත් තියෙනවනේ. ඔයත් නිදාගන්න මාත් නිදාගන්න. නපුරු තාරාව නේද?
කාර්යයක් ඉන්නවා කිව්වා. ඔයා ඔය නපුරු ඊනියක් දැකලා බය වෙන්න එපා. ගිහිල්ලා නිදා ගන්න දැන්. ඒත් සොනික් මන් දැක්කනේ. එතන හිටිය උළු නැති කොපල්ලගේ අවතාරය. එහෙම එකක් නෑ. ඔයාට මං කිව්වනේ ඈ ඩගී කෝ ඩගී. සොනික් මේ බලන්න මං සලකුණක් හොයාගත්තා. ඔව් ඩගී මේ පැත්තෙන් ගිහිල්ලා තියෙනවා තමයි. මේක ඒකට හොඳ සලකුණක්. මේත් එක්ක මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා විසඳගන්න. ඔයා කලබල නැතුව පොඩ්ඩක් කොහොම ඉන්න මං එන්නම්. සොල්දාදුවෙක් වුණාම කිසිම දෙයකට බය නැතුව ඉන්න ඕනේ. මම බය වෙන්න හොඳ නෑ. මම යනවා උදව්වට. ඉන්න හොල්මන පරිස්සමෙන් ඉන්න. අපුයි යා සොනික් වල්ලගත්තද දන්නෙත් නෑ. ඔය කවුද? ඇලි! සොනික් ඔයා කොහෙද? ඒ ඇත්තම සොනික්ද දන්නේ නෑ. අවතාර සොනික් වගේ විශ්වලාගෙන්ද දන්නේ නෑ. හොයලා බලන්න ඕනේ. හරි. ඇලි! පොතේ හැටියට නම් එයා මේ කිට්ටුවම ඉන්න ඕනේ. එයා සොනික්ව වශී කරගෙනද කොහෙද? දැන් ඒ දෙන්නම එකටම ඉන්නේ. කිසි දෙයකට බය වෙන්න එපා ටලි. මම එනවා. ඔයා පොඩ්ඩක් කොහොම ඉන්න. මගේ ළඟට එන්න එපා. මන් දන්නේ ඔය අවතාරත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. අනේ එපා. එපා ළඟට එන්න එපා. එහාට යන්න. ළඟට එන්න එපා. එපා යන්න කිව්වේ. මම මොකටද මෙතනින් එහාට යන්නේ? ඔයානේ දුවගෙන ඇවිල්ලා මගේ ඇඟේ හැප්පුණේ. ඊට පස්සෙවත් සේ කල්පනාවක් ඇතුව යන්න එන්න. ඔයා ඩගීද? මොකද මේ වෙලා තියෙන්නේ? අයියෝ එයා බය වෙන්න එපා. ඔයනේ ඩගී. එයා නිදිමර ගාතේ කොහෙද ඇවිදින්න ගිහිල්ලා දිලිසෙන ගස් වගේක් එයාගේ ඇඟේ ඇතිලා මේ තියෙන්නේ මේ. දැක්කද? හොල්මනක් නෙවෙයි මේ ඈ. නියමයි. කැලේ ජීවත් වෙනකොට ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ. තේරුණාද? අපි දැන් කැලෙන් යන්න ඉස්සෙල්ලා මේ ගින්දර නිවන්න ඕනේ. තේරුණාද? හරි තේරුණා සොනික්. කැලේ නවතින එකත් හරි ජොලි වැඩේ නේද? මේක තමයි මට එපාම කරපු වැඩේ. බඩුව උරන්න ගියාම විනෝද ගමන් ඔක්කොම එපා වෙනවා. එක දෙයක්වත් හරියට ඕන වෙලාවට වැඩ කරන්නේ නෑනේ. අද රැටත් මට හුල්මන් කතා ටිකක් කියා දෙනව නේද? අනේ කියලා දෙන්න ඕනේ. කියලා දෙන්න නම් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් ඊයරෑ වගේ බය වෙන්න බෑ. තේරුණාද? ඔව් ඒත් දැන් අපි දන්නවනේ හුල්මන් කියලා දෙයක් නෑ කියලා. දන්නව නම් තමයි ඒ උනාට ඉතින් ඔය දෙයනේ. අයියෝ. නැගිටවන්න තමයි මේ සොනික් ඉන්නේ සීරු. අමාරුව වැඩිච්ච වෙලේ ඔයා ඇවිල්ලා මට උදව් කළාට බොහොම ස්තුතියි සොනික්. ඒ පාර මොකද්ද? ඔයාට විශ්වාසද? හුල්මන් කියලා දෙයක් නැහැ කියලා. ඔව්. එතකොට මේ රම්පදක්කම